සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැනීමේ අමාත්‍යාංශය යටතේ තියෙන වැඩිහිටි නිවාස සඳහා ඔන්න ජොබ් ඔපචුනිටිස් ඔයාලගේ ඕපන් වෙලා තියෙනවා. ඇටෙන්ඩන්ස් ඊට අමතරව මේල් ෆීමේල් කෙයා ගිවර්ස් ඒ වගේම ඔෆිස් ඇසිස්ටන්ට් මම මෙතනින් දාලා තියෙන ඊට අමතරව ජොබ් ඔපචුනිටිස් ගණනාම ඔයාලට ඕපන් වෙලා තියෙනවා. මේකේ මේල් ෆීමේල් කෙයා ගිවර්ස්ලට සාමාන්‍ය පෙළ පෙනී සිටීම පමණයි අධ්‍යාපන සුසුකම් විදියට බලන්නේ. ඊට අමතරව ඔෆිස් ඇසිස්ටන්ට් සඳහාත් අධ්‍යාපන සුසුකම් විදිහට බලන්නේ සාමාන්‍ය පෙළ පෙනී සිටීම පමණයි. ඊට අමතරව ඇටෙන්ඩ් ඔපචුනිටි එකට සිංහල ගණිතය ඉංග්‍රීසි සබ්ජෙක්ට් ඇතුළුව සම්මාන සාමාර්ථ 4ක් එක්ක සබ්ජෙක්ට් 6ක් ගොඩ දාලා තියෙන්න ඕන. ඊට අමතරව ඩ්‍රයිවර්ස් මම මෙතනින් දාලා තියෙන ජොබ් ඔපචුනිටිස් ගණනාම වලට ඕපන්ලා තියෙනවා. මේවට ඔයාලට අවශ්‍ය සුදුසුකම් මොනවද, ඊට අමතරව ඇප්ලිකේෂන් දාගන්නේ කොහොමද කියන ඩීටේල් දෙකම මම වෙනම ලින්ක් දෙකකින් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. මේක ඔයාලා TikTok එකේ බලන කෙනෙක් නම් හොයාගන්න අපහසුයි නම් මගේ ප්‍රොෆයිල් එක ක්ලික් කරගන්න. ප්‍රොෆයිල් එකෙන් මගේ බයෝ ලින්ක් එකට ඔයාලට යන්න පුළුවන්. බයෝ ලින්ක් එකෙන් මගේ Facebook page එකට වගේම YouTube channel එකට ඔයාලට යන්න පුළුවන්. Facebook page එකට ගියොත් මේ වීඩියෝ එකේ උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම පැහැදිලිව ලින්ක් වගේම ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක මම දාලා තියෙනවා. ඊට අමතරව ඔයාලා මේක YouTube එකේ බලන කෙනෙක් නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්න මම පින් කරලා තියෙනවා මේ විස්තර සේරම. ඔයාලට මාර්තු 10 වෙනකන් විතරයි ඇප්ලිකේෂන් දාගන්න පුළුවන්. රෙජිස්ටර් පෝස්ට් තමයි ඔයාලට ඇප්ලිකේෂන් දාගන්න තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම කියලා ඇප්ලයි කරගන්න. ජය වේවා.